About all the other programs, this was something different. This age group, now it's something new. There we had a mix, young people and some adults, the people who were working hard, and we were focusing on them who are working hard for their life survivals. Then the sunny way, fly everywhere full of joy. ලසන්ත සරු උදාර දෙන්නත් කරපු මේ වැඩසටහන අපේ සර්ගෙන් ඉතාමත් වැදගත් වැඩසටහනක් විදිහට තමයි මම දකින්නේ. මොකද හේතුව අද සමාජයේ හැම කෙනෙක්ම Tamanට නෑ කියලා බෑ කියලා හැම දෙයක්ම අතාරින කාලයක් තියෙනවා. When talking about astronomy, we had to take them in the way that they can grasp, not the way that we were offering for children and other people. Why they are working, right? They are working and they should grasp astronomy as people who can do work, like on-the-go astronomy. So we introduced some things that they could like install on their mobile phones, some applications like star maps and everything. And they were so interested with that. ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපිට ඒ කියන්නේ ඉස්කෝලේත් ඔය වගේ සාමාන්‍ය අපේ කාලේ අර වෙන ප්‍රශ්නත් එක්ක ඒවත් එක්ක මේ ඒ කියන්නේ ඒව ගැන දැනුමක් තියෙන කට්ටිය ගන්නලා අපිට ඉස්කෝලේත් ඔය වගේ වර්ක්ෂොප් කරාට ඒ කියන්නේ අර මම හිතන්නේ ඒගොල්ලෝ ඒ වර්ක්ෂොප් එකක් කරන්නේ ළමෙට්ටම දෙයක් දෙන්න බලන්නේ නෙමෙයි යාලා ප්‍රසිද්ධියක් ගන්න ඒ වගේ සාමාන්‍යයෙන් කරන වර්ක්ෂොප්ස්. Everybody loves music and even they know about music, but really they haven't seen music in such a program. Really they even didn't feel any boring when in the program because music was entertaining them, and they felt that we have many events in the program. We had astronomy, music and mind. Really in mind we had many topics. සර් වගේ කෙනෙක් ගෙනල්ලා අපේ ආයතනයේ ඉන්න සේවකයන්ගේ බුද්ධිය වැඩි කරලා හිතන විදිය වෙනස් කරලා ඒගොල්ලන්ටත් හැමදාම මෙතන සේවකයෙක් විදිහට නැතුව හොඳ පුරවැසියෙක් විදිහට ව්‍යාපාරිකයෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් අඩිතාලමක් දාලා දෙන විදිහට තමයි මම සර්ට මේ වැඩසටහන අපේ ආයතනයේ කරමු කියලා අදහස් කරේ. මින් ඉස්සරහට දින් සර්ගේ මේ වගේ වැඩසටහනක් අපි ආයෙ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකටත් පුතාලා දෙන්න ගොඩාක් ස්තුතියි අම්මේ. දැන් අපිට දැන් මේ කරපු වර්ක්ෂොප් එකෙන් ඒ කියන්නේ අපේ වැඩ කරන අයට ඒ කාලේ කරපුවටත් වඩා දෙයක් හම්බුණා කියලා මම හිතනවා. මගේ අයිඩියා එක. මොකද හරිම ඉන්ටරෙස්ටිං විදියට තිබ්බා. ඒ කියන්නේ අර නිකන් කතා කරගෙනම ගිහිල්ලා බෝරින් විදියට නැතුව කියන්නේ ඉවෙන්ට්ස් තිබ්බා අර මල්ලිය දෙන්න කරපු පොඩි ඉවෙන්ට්ස් තිබ්බා. ඒ වගේ තියදී අර
අපිට උනත් අසාවක් එනවා. ඒ කියන්නේ වැඩසටහන ගැන සතුටුයි හොඳට. මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් අපිට ගොඩක් අවශ්‍ය දෙයක් හමු වුණා. ඉතින් සාමාන්‍ය අපි ඉදිරිපත් වෙන්න තවත් අපිට හොඳ දෙයක් ඒක මේ ප්‍රෝග්‍රෑම් එක. ජීවිතේට ඉතින් හොඳම දෙයක් ඒක සාමාන්‍ය මේ හොඳ දෙයකට තමයි ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක හොඳටම හොඳයි. ඒ වගේම ඉතින් කාලත් එක්ක බලද්දී ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය අපි ඉස්කෝලේ ගානේ ඉගෙන ගන්න දේවල් ඔක්කොම ඒවා. එතකොට ඒ බලද්දී දැන් අපි ඒක බලාගත්තී තවත් අපිට සතුටුයි ඒ වගේ දේවල් තවත් තියෙනවනේ කියද්දී ගොඩක් සතුටුයි. So, thank you very much for everyone who helped to make this successful. And really, we did our best, and we think that they got a lot. And we are really happy with the program. And our program was really successful.